විභාගයේ ළඟ නිසා අපි ප්‍රශ්න මාලාවක් සාකච්ඡා කරමු. සාකච්ඡා කරාට පස්සේ මතක තියේවි හොඳට. සිලබස් එකේ තියෙන අනුපිළිවෙලට කතා කරන එක තමයි හොඳ. අපි කෙටි ප්‍රශ්නයයි උත්තරය දෙකම මෙතෙන්දී කතා කරනවා. ඒ විදිහට අපි බලමු මේ සාකච්ඡාවක් විදිහට මේක කරගෙන යන්න. හැමෝටම තියෙනවනේ ප්‍රශ්න පත්‍රයේ. එහෙනම් බලමු පළවෙනි ප්‍රශ්නය. පද්ධතියක් ගැන කුමක්ද කියන එක තමයි පළවෙනි ප්‍රශ්නේ. පද්ධතියක් කියලා කියන්නේ සුවිශේෂී ව්‍යුහයකින් සුවිශේෂී ක්‍රියාවලියකින් සමන්විත වෙන ආදාන ප්‍රතිදානය සහ ගබඩා කිරීම කියන ක්‍රියාවලියන්ගෙන් සමන්විත වෙච්ච නිශ්චිත සීමාවක් තුළ පවතින ඒකකයකට තමයි පද්ධතියක් කියලා කියන්නේ. පද්ධතියක් කියන්නේ කුමක්ද කියන ප්‍රශ්නය අහුවොත් ඒ පිළිතුර ප්‍රමාණවත් වෙනවා. පද්ධති වර්ග කියලා නිදසුන් දක්වන්න. ඒක තමයි දෙවෙනි ප්‍රශ්නය. පද්ධති වර්ග තුනක් තියෙනවා. හුදකලා පද්ධති, ආවෘත පද්ධති, විවෘත පද්ධති කියලා. හුදකලා පද්ධතියක් කියලා කියන්නේ ඒක විස්තර කරනවා නම් හුදකලා පද්ධතියක් කියන එක විස්තර කරනවා නම් තම ක්‍රියාකාරීත්වයට අවශ්‍ය වන ශක්තිය සහ පදාර්ථයන් සියල්ලම තමා තුළ නිපදවා ගන්න පිටතින් කිසිවක් ආදානය හෝ ප්‍රතිදානය නොකරන පද්ධතිය හුදකලා පද්ධතිය. නිදසුනක් හැටියට අපි දක්වන්නේ සෞරග්‍රහ මණ්ඩලය. ආවෘත පද්ධතිය කියලා කියන්නේ අඩක් වැසුණු පද්ධතිය. අඩක් වැසුණු පද්ධතිය කියලා කියන්නේ ශක්තිය ආදානය සහ ප්‍රතිදානයට විරුද්ධ වෙලා තිබුණාට පදාර්ථය ආදානය හෝ ප්‍රතිදානය කිරීමක් සිදු වෙන්නේ නැහැ. ඒවට අපි කියනවා ඒකට උදාහරණයක් හැටියට අපි දීලා තියෙන්නේ පෘථුවි පද්ධතිය තමයි නිදසුනක් විදිහට දීලා තියෙන්නේ. ඊට පස්සේ තුන්වෙනි එක තමයි විවෘත පද්ධතිය. ශක්තිය සහ පදාර්ථ කියන දෙකම ආදානය ප්‍රතිදානය කියන ක්‍රියාවලින් දෙකම සිදු කරන ශක්තිය සහ පදාර්ථ වලට ඇරී පවතින පද්ධතිය තමයි විවෘත පද්ධතිය. ඒවා තමයි බහුල වශයෙන් පෘථිවිය දැක ගන්න පුළුවන්කම තියෙන්නේ. ගංගා ද්‍රෝණියක් නැත්නම් ජල වහන ද්‍රෝණියක් වැවක් ඔය වගේ ඕනම වනාන්තරයක් අපි විවෘත පද්ධතියක් විදිහට හඳුන්වලා තියෙනවා. ප්‍රශ්නාංක 3. පෘථිවි වායුගෝලය උණුසුම් වන්නේ කෙසේද? පෘථිවි වායුගෝලය කියලා කියන්නේ පෘථිවිය වටා පිහිටලා තියෙන විවිධ වායු වර්ග වලින් සමන්විත වන විනිවිද පෙනෙන නිර්ගත වායු ආවරණයට. එතකොට මේ පෘථිවි වායුගෝලයේ උෂ්ණත්වය කියන එක ඉතාම වැදගත් සාධකයක් කරන පෘථිවි වායුගෝලයේ උෂ්ණත්වය සිදුවන්නේ උණුසුම් වන්නේ කොහොමද කියලා අහනවා. පෘථිවි වායුගෝලයේ උණුසුම් වීමට දායක වන ප්‍රධානම සාධකයේ ශක්ති මූලය තමයි සූර්යයා. නමුත් කෙලින්ම සූර්ය විකිරණය නෙවෙයි පෘථිවි වායුගෝලයේ උණුසුම් වෙන්නේ. පෘථිවි වායුගෝලයේ උණුසුම් වෙන්නේ සූර්යයා විසින් කෙටි තරංග මාලාවක් නිකුත් කරනවා. කෙටි තරංග මාලාවේ තියෙන තාප ශක්තිය පෘථිවියට අවශෝෂණය කරගන්නවා පෘථිවි වායුගෝලය හරහා ඇවිල්ලා ඊට පස්සේ පෘථිවිය මගින් නිකුත් කරන භූ විකිරණය මගින් තමයි පෘථිවි වායුගෝලය උණුසුම් වෙන්නේ. ඒ විදිහට තමයි පෘථිවි වායුගෝලය උණුසුම් වන්නේ කෙසේද කියන එකට උත්තරය. අපරිවර්තී ගෝලයේදී උෂ්ණත්වය ඉහළ යාම සිදුවන්නේ කුමක් නිසාද? අපරිවර්තී ගෝලයේ සුවිශේෂ වායුගෝලීය ස්තරයක් වායු ස්තරයක් මෙහෙట్లా තියෙන ඕසෝන් ස්තරය ඕසෝන් වායු ඒකරාශි වෙලා තියෙන්නේ පෘථිවි තලයේ ඉඳලා කිලෝමීටර 30-35ක් පමණ ඉහළ සීමාවෙදී තියෙනවා ඕසෝන් ස්තරය. ඕසෝන් ස්තරය මගින් සූර්ය විකිරණය අඩංගු වන පාරජම්මුල කිරණ අවශෝෂණය කරගන්නවා. පාරජම්මුල කිරණ අවශෝෂණය කර ගැනීම නිසා අපරිවර්තී ගෝලයේදී වායුගෝලීය උෂ්ණත්වය ඉහළ යාමක් සිදු වෙනවා. ජෛව ගෝලයේ පැවැත්මට බලපාන අපරිවර්තී වායුගෝලීය ලක්ෂණ මොනවද කියලා අහනවා. ඒ මොනවාද ඊළඟ ප්‍රශ්නය. ජෛව ගෝලයේ පැවැත්මට හිත කරගෙන අපරිවර්තී වායුගෝලයේ තියෙන ප්‍රධානම ලක්ෂණය තමයි ඕසෝන් ස්තරය පිහිටා තිබීම. ඕසෝන් ස්තරය පිහිටා තිබීම නිසා පාරජම්මුල කිරණ අවශෝෂණය කරගන්නවා. ඒක පළවෙනි සාධකය. දෙවෙනි එක තමයි අපරිවර්තී ගෝලයෙන් සිදු කරන විශාල මෙහෙයක් තමයි පෘථිවිය කරා එන විවිධ ප්‍රමාණයේ විවිධ ආකාරයේ ග්‍රහක වර්ග නැත්නම් පාෂාණ කැබලි දවාලීමේ හැකියාවක් අපරිවර්තී ගෝලයේ අධික තාපයට තියෙනවා. ඉතින් ඒ නිසා ඒකත් අපේ ජෛව ගෝලය ආරක්ෂා කරන්න හේතුවක් බවට පත් වෙලා තියෙනවා. ඊළඟට තියෙනවා ජලගෝලීය පද්ධතිය හඳුන්වන්න කියලා ප්‍රශ්නයක් තියෙනවා. ජලගෝලීය පද්ධතිය කියලා කියන්නේ පෘථිවියට අයිති සමස්ත ජල ප්‍රමාණය ජලගෝලීය පද්ධතිය හැටියට හඳුන්වනවා. එතකොට ජලගෝලීය පද්ධතියේ තියෙනවා ඝන කිලෝමීටර් මිලියන් 1386ක ජල ප්‍රමාණයක් තියෙනවා කියලා එස්ටිමේට් කරලා ගණනය කරලා තියෙනවා. එතකොට මේ ජලගෝලීය පද්ධතිය සාගර, මුහුදු, ගංගා, ඇලදොල, විල්, භූගත ජලය, වායුගෝලීය ජලය අනාදී වශයෙන් විවිධ ආකාරයට
දැක ගන්න පුළුවන් කාර්යය ප්‍රධාන වශයෙන්ම වායු ගෝලයේ තියෙන ජලය, මතු පිට තියෙන ජලය, භූගත ජලය කියලා ඒවා විස්තර කරලා තියෙන මේ සමස්ත ජල ස්කන්ධයම ජල ගෝලීය පද්ධතිය විදිහට හඳුන්වන්න පුළුවන්. ඊළඟ එක තමයි ගෝලීය ජල ව්‍යාප්තිය පැහැදිලි කරන්න කියනවා. ගෝලීය ජල ව්‍යාප්තිය පැහැදිලි කරනකොට අපි ඉස්සෙල්ලාම කියන්නේ කොයිතරම් සාගරවල තියෙනවද කොයිතරම් ගොඩබිමේ තියෙනවද කියන එක. සාගරවල තියෙන ජල ප්‍රමාණය 97ක් හැටියට ගොඩබිම ජලය නැත්තම් සාගරවල තියෙන කරදිය 97ක් මිරිදිය ප්‍රමාණය 3ක් විදියට තියෙනවා. ඊට පස්සේ 3ක් තියෙන මිරිදිය ප්‍රමාණය නැවත ප්‍රතිශතාත්මකව ගණනය කළොත් ඒකෙන් 79ක්ම තියෙන ග්ලැසියර් නැත්තම් විදුණු අයිස් තට්ටු විදියට මිරිදිය ජලය 20ක් තියෙන භූගත ජලය විදියට එතකොට 1%ක් පමණයි තියෙන්නේ මතු පිට ද්‍රව තත්ත්වයේ පවතින මිරිදිය විදියට. නැවතත් ඒ 101 ප්‍රමාණයක් බෙදා දක්වනවා. මතු පිට තියෙන ජලයෙන් ඒ 101 ප්‍රමාණය 52ක් තියෙන විල ජලයේ වශයෙන් 38ක් තියෙනවා පාංචු ජලයේ වශයෙන් ඊළඟට වායු ගෝලීය ජලයේ වශයෙන් 8ක් තියෙනවා ජීවී සිරු තුල 101ක් සහ පාංචු ජලයේ ජීවී සිරු තුල 101ක් වශයෙන් දක්වලා තියෙනවා. එතකොට අන්නේ විදිහට ජල ගෝලීය ජල ව්‍යාප්තිය අපිට පැහැදිලි කරන්න පුළුවන්. ඊළඟට 8 වෙනි ප්‍රශ්නය පෘථුවියේ ජල හෝමාරුව පැහැදිලි කරන්න කියනවා. ජල හෝමාරුව කියන එක පැහැදිලි කරන්න කිව්වහම ඒක විශේෂයි. මොකද ජල හෝමාරුව පැහැදිලි කරන්න කිව්වහම කවුරුවත් ලියන එකක් නෑ. මම හිතන්නේ ජල චක්‍රය පිළිබඳව. ජල චක්‍රයෙන් පටන් ගන්න පුළුවන් උත්තරේ ලියන්න. නමුත් ජල හෝමාරුව කියලා කියන්නේ ඊට වඩා ඒ චක්‍රය තුල තියෙන සුවිශේෂී ක්‍රියා අවස්ථාවන් 3ක්. ඒකදී පෘථුවියේ ජල හෝමාරුව සිදුවන එක ක්‍රමයක් තමයි සාගරය සහ වායු ගෝලය අතර සිදුවන ජල හෝමාරුව. සාගරය සහ වායු ගෝලය අතර සිදුවන ජල හෝමාරුව සාගරයෙන් වාෂ්පීකරණය සිදු වෙනවා. වාෂ්පීකරණය වන ජලය වායු ගෝලයට එකතු වෙලා බලාකුළු නිර්මාණය වුණාට පස්සේ ආපහු සාගරයට වර්ෂණය සිදු වෙනවා. එතකොට වාෂ්පීකරණය වර්ෂණය වගේ ජල හෝමාරුවක් සාගරයයි වායු ගෝලය අතර සිදු වෙනවා. දෙවෙනි එක තමයි ගොඩබිම සහ වායු ගෝලය අතර සිදුවන ජල හෝමාරුව. ගොඩබිම තියෙන ජලය ආකාර දෙකකට වායු ගෝලයට වාෂ්පීකරණය වෙලා ගලා ගමන් කරනවා. වාෂ්පී උත්සේදන ක්‍රියාවලිය වගේ. ඉන්පසුව වර්ෂණය නැවත පතිත වෙලා ජල හෝමාරුව සිදු වෙනවා. ඉහළට පහළට ජල හෝමාරුව සිදු වෙනවා. තුන්වෙනි විදිය තමයි මතු පිට ජලය සහ භූගත ජලය අතර සිදුවන හෝමාරුව. ඇත්තටම මතු පිටට ජලය ලැබෙන්නේ වර්ෂණයෙන්. වර්ෂණයෙන් ලැබෙන ජලය පාංචු ස්තර ඔස්සේ සෙමින් කාන්දු වෙලා ගිහිල්ලා භූගත ජලය පෝෂණය කරනවා. භූගත ජලය පෝෂණය වුණාට පස්සේ අභ්‍යන්තරයේ ගමන් කරන භූගත ජලය අභ්‍යන්තරයේ ඇති වෙන පීඩන තත්ත්වයන් නිසා ජල පීඩනය නිසා උල්පත් විදියට උඩට මාතු වෙනවා. එතකොට එක් අවස්ථාවකදී භූගත වෙනවා ජලය, දෙවෙනි අවස්ථාවේදී භූගත ජලය මතු පිටට ආපහු එනවා. එතකොට අන්න ඒක භූගත ජලයයි මතු පිට ජලය අතර තියෙන හෝමාරුව. ඒ තමයි ජල හෝමාරුව පැහැදිලි කරන්න කිව්වොත් ওই කාරණා තුන තමයි ලියන්නට ඕන. ජල චක්‍රයට අයිති නමුත් වෙනස් කාරණාවල් තුන. ඊට පස්සේ තියෙනවා ජෛව ගෝලීය සංවිධාන මට්ටම් නම් කරන්න කියලා. ජෛව ගෝලීය සංවිධාන මට්ටම් තමයි ඒකයික ජීවියා, ගහණය, ප්‍රජාව, පරිසර පද්ධතිය, ව්‍යෝමය කියන සංවිධාන මට්ටම් 5. ඊළඟට තියෙනවා බෞම පද්ධතියට අයත් චක්‍රීය ක්‍රියාවන් නම් කරන්න කියලා ප්‍රශ්නයක්. බෞම පද්ධතිය කියන එක අපි වචනයකින් දෙකකින් කෙටියෙන් කියනවා නම් බෞම පද්ධතිය කියලා කියන්නේ පෘථිවි ගෝලයට අයිති වන ජල ගෝලය, ශිලා ගෝලය, වායු ගෝලය සහ ජෛව ගෝලය කියන කොටස් හතරම එකතු කරාට පස්සේ අපි පොදු නාමයෙන් හඳුන්වනවා බෞම පද්ධතිය කියලා. එතකොට මේ බෞම පද්ධතිය කියලා කියන්නේ එකිනෙක සමග අන්තර්ක්‍රියා දක්වන එකිනෙක සමග අන්තර් බැඳීමක් සහිත කොටස් හතරක එකතුවක් තමයි ජෛව ගෝලීය බෞම පද්ධතිය කියලා කියන්නේ. එතකොට මේ බෞම පද්ධතියට අයිති වෙන චක්‍රීය ක්‍රියාවන් ගත්තාම ගොඩක් තියෙනවා බෞම පද්ධතියේ චක්‍රීය ක්‍රියාවන්. ජල චක්‍රය, පාෂාණ චක්‍රය, ඊළඟට ඔක්සිජන් චක්‍රය, කාබන් චක්‍රය වගේ නයිට්‍රජන් චක්‍රය වගේ විවිධ khනිජ චක්‍රය වගේ විවිධ චක්‍රීය ක්‍රියාකාරකම් ගොඩක් තියෙනවා. මේ චක්‍රීය ක්‍රියාකාරකම් වලින් දෙකක් විතර මම ඔයාලට පැහැදිලි කරනවා නම් බෞම පද්ධතියේ ඇති ජල චක්‍රය කියලා කියන්නේ පෘථුවියට අයිති ජලය ඝන ද්‍රව වායු කියන අවස්ථාවල් පසු කරමින්
ජල ගෝලයේ, ශිලා ගෝලයේ, වායු ගෝලයේ, ජෛව ගෝලයේ අතර සංසරණය වීමේ ක්‍රියාවලියට තමයි ජල චක්‍රය කියලා කියන්නේ. දෙවෙනි එක හැටියට මම කියනවා දෙවෙනි එක තමයි පාෂාණ චක්‍රය කියන එක. ඒක හරි සුවිශේෂයි. මොකද ඒක සුවිශේෂයි කියන්නේ පෘථුවියේ තියෙන පාෂාණ චක්‍රය ගත්තාම මේ පාෂාණ නිර්මාණය වීමේ ක්‍රියාවලිය චක්‍රීයයි. මොකද පෘථුවියේ ගැඹුරේ අභ්‍යන්තරයේ තියෙන පාෂාණ පෘථුවියේ අභ්‍යන්තරයේ තියෙන දැඩි තාපය නිසා උණු වෙලා මැග්මා බවට පත් වෙනවා. මේ මැග්මා සිසිල් වෙලා නැවත පාෂාණ නිර්මාණය වෙනවා. ඒ නිර්මාණය වන පාෂාණ ඊට පසුව අවසාදනයට ලක් වෙලා අවසාද පාෂාණ නිර්මාණය වෙනවා. නැවත වතාවක් පෘථුවියේ තියෙන පාෂාණ විපරීත කරන ක්‍රියාවලියට ගොදුරු වෙලා අභ්‍යන්තරික ව්‍යුහාත්මක වෙනස්කම් පාෂාණ වලදී නව පාෂාණ බවට පත් වෙනවා. අවසාන වශයෙන් මේ ඕනෑම පාෂාණයක් පෘථිවි ගැඹුරේදී දැඩි තාපයට ලක් වෙලා උණුසුම් වෙලා ද්‍රව තත්ත්වයට පත් වෙන මැග්මා හැදෙනවා. මැග්මා වලින් නැවත පාෂාණ බිහිවෙනවා. ඒ නිසා අපිට ශිලා ගෝලයේ පාරමිතා වැදගත් වෙනවා පාෂාණ චක්‍රය කියන එක පිළිතුරු ලියනකොට. ඒ නිසා මම ජල චක්‍රය සහ පාෂාණ චක්‍රය මෙතෙන්දී ඔයාලට කියලා දුන්නා. ඊළඟට තියෙනවා පෘථුවියේ ගති ලක්ෂණ මොනවද කියන එක පිළිබඳව. පෘථුවියේ ගති ලක්ෂණ කියන මාතෘකාව ගත්තොතින් පෘථුවියේ ගති ලක්ෂණ කියන එක ගත්තොතින් පෘථුවිය ග්‍රහ ලෝකයක්, එක ගතික වස්තුවක්, තමා වටා භ්‍රමණය, තම අක්ෂය වටා භ්‍රමණය වෙමින් සූර්යයා වටා පරිභ්‍රමණය වෙන වස්තුවක්. ඒ වගේම මේක සුවිශේෂ ගති ලක්ෂණ තමයි මතු පිට ඉඳලා ගැඹුරු දිශාවට යනකොට විවිධ ස්තර වලින් සමන්විත වෙනවා කබල ප්‍රාවරණය හරය කියලා. ඒ වගේම පෘථුවිය අභ්‍යන්තරයේ විශේෂිත වූ ලක්ෂණ තියෙන පීඩනය අධික වෙන අභ්‍යන්තරයට යන විට ඝනත්වය වැඩි වෙන්න පටන් ගන්නවා, උෂ්ණත්වය වැඩි වෙන්න පටන් ගන්නවා. ඒ වගේම පෘථුවිය අධිකතම පීඩනය පෘථුවිය මධ්‍ය කොටසේ තියෙනවා. ඊළඟට පෘථුවියේ මතු පිටම කොටස ශිලා ගෝලීය නැත්නම් පාෂාණ වලින් හැදුන ස්තරයකින් සමන්විත වෙලා තියෙනවා. ඒ වගේම පෘථුවියේ තියෙන අභ්‍යන්තර ක්‍රියාවන්, න්‍යෂ්ටික ක්‍රියාකාරකම්, කම්පන ක්‍රියාකාරකම්, චලන ක්‍රියාකාරකම් ආදී වශයෙන් විවිධාකාර ශක්තියින් රසක් තියෙන ග්‍රහ ලෝකයක් හැටියට තමයි අපේ පෘථුවියේ තියෙන ගති ලක්ෂණ අපිට කියන්න පුළුවන්කම තියෙන්නේ. ඊළඟ ප්‍රශ්නය තමයි ශ්‍රී ලංකාවේ පාෂාණ කලාප අතර උස්විම් ශ්‍රේණියේ සුවිශේෂත්වය කුමක්ද කියන එක පිළිබඳව. ශ්‍රී ලංකාවේ පාෂාණ කලාප අපි ඉගෙන අරගෙන තියෙනවා උස්විම් ශ්‍රේණිය, විජයානු ශ්‍රේණිය, ඊළඟට වර්ණ සංකීර්ණය, මානසික හොනුගල් තීරය යනාදී විදියට විශාල ප්‍රධාන පාෂාණ කලාප තුනක් සහ සෙසු කලාප පිළිබඳ ඉගෙන ගන්න තියෙනවා. ඒකෙන් මේ උස්විම් ශ්‍රේණිය හඳුන්වන්නේ ශ්‍රී ලංකාවේ පාෂාණ පෘෂ්ඨයේ කොඳු නාරකීය විදියට විද්වතුන් හඳුන්වලා තියෙනවා. මේ උස්විම් ශ්‍රේණියේ තියෙන සුවිශේෂතාවය අපි ගත්තොත් උස්විම් ශ්‍රේණියේ තියෙන සුවිශේෂතාවය තමයි ත්‍රිකුණාවලය ආශ්‍රිත පටුතීරුවක සිට මහවැලි ගංගා නිම්නය ඔස්සේ මධ්‍යම කඳුකරය දෙසට විහිදිලා එතැන් සිට රක්වාන හෙල් ඇතුළත් පුළුල් කලාපයක් විදියට නෙත දෙසට විහිදිලා යන එක තමයි විහිදිලා යනවා ව්‍යාප්තිය ගත්තොතින්. ඒ කලාපය තුළ තියෙන සුවිශේෂීම ලක්ෂණය තමයි විපරීත වූ ආග්නේය සහ විපරීත වූ අවසාදිත පාෂාණ වලින් නිර්මාණය වෙලා තියෙන්නේ. ඒ කියන්නේ සියලුම පාෂාණ විපරීත වුණා, විපරීත පාෂාණ බහුලව 99%ක්ම තියෙනවා කියන එක තමයි එකෙන් අදහස් වෙන්නේ. විපරීත වූ ආග්නේය පාෂාණ කියලා කියන්නේ තවමත් විපරීත වෙලා ඛණ්ඩණයට ලක් වෙලා නැති පාෂාණ විශාල ස්කන්ධ ප්‍රමාණයක් ඔය මැද කඳුකරයේ ආශ්‍රිත උස්විම් ශ්‍රේණියේ තියෙන විශේෂයෙන්ම හපුතලයේ මොහොර, මුල්තොට මොහොර, කබරගල කන්ද, දොළොස් භාගයේ කන්ද වගේ විශේෂිත කන්ද උගණනාවක් තියෙනවා කඩු ගණනාව. ඒ තියෙන විපරීත වූ ආග්නේය පාෂාණ වලට නිදසුන් දැක්වෙන චානෆයිට් නයිස් පාෂාණය තමයි මේ කොටසේ වැඩිපුරම දැක ගන්න පුළුවන් කන්නේ. ඊට අමතරව විවිධාකාර චක්‍රයන්ට ගොදුරු වෙලා ශ්‍රී ලංකාවේ මධ්‍යම කඳුකරය ආශ්‍රිත පාෂාණ අවසාදනයට ලක් වෙලා තියෙන එහෙම නැත්නම් මව පාෂාණ කැඩිලා බිඳිලා ගිහිල්ලා කුඩා කොටස් වලට හැල ගල් කැට, බොරළු කැට, වැලි කැට, පාෂාණ කුට්ටි, අස්ටින, බෝල්ඩර් යනාදී විදිහට විවිධ පාෂාණ මේ උස්විම් ශ්‍රේණිය ආශ්‍රිතව දැක ගන්න තියෙනවා. ඒවා හඳුන්වනවා විපරීත වූ අවසාද පාෂාණ කියලා. ඒ අවසාද පාෂාණ වලට උදාහරණ විදිහට කොණ්ඩලයින් පාෂාණය, තිරුවානා පාෂාණය වගේ දේවල් හඳුන්වලා දෙන්න පුළුවන්. ඊළඟට අපි ප්‍රශ්න කිහිපයක් සාකච්ඡා කරමු. තව ශ්‍රී ලංකාවේ බල ශක්ති ඛණ්ඩ වර්ග ව්‍යාප්තිය සහ ප්‍රයෝජන විස්තර කරන්න
ඇත්තම කියනවා නම් ලෝකයේ තියෙනවා බල ශක්ති ඛණ්ඩ තියෙනවා ගල් ලංගුරු khනිජ තෙල් ස්වභාවික ගෑස් කියන වර්ග තියෙනවා. නමුත් මේ වගේ වටිනා එහෙම නැත්නම් අධික මිල කරන්න පුළුවන් khනිජ වර්ග අපේ රටේ නැහැ. නමුත් භූවිද්‍යාත්මක සොයා ගැනීම අනුව ලංකාවේ තියෙනවා පීට් තියෙනවා. පීට් කියන්නේ ගල් ලංගුරු වල මුල් අවස්ථාව. තෝරියනයිට් සහ මොනොසයිට් කියන බල ශක්ති ඛණ්ඩ වර්ග තුනක් ලංකාවේ දැක ගන්න පුළුවන්කම තියෙනවා. පීට් කියලා කියන්නේ වගුරු බිම් වල වැළලී ගිය ශාක සමූහයක් තමයි පීට් කියලා කියන්නේ. ඒවා ගල් ලංගුරු වල තියෙන මුල්ම අවස්ථාව. අධික තෙතමනය සහිත දැව කඳන් තමයි ඒවා තියෙන්නේ. ඒවා දහනය කිරීමේ ශක්තිය උපදවන්න බෑ. මොකද දුම් දානවා දහනය කරන්න පටන් ගන්නවා. ඉතින් මේ පීට් නීතිය විශාල පීට් නීතිය ලංකාවේ තියෙන මුතුරාජවල වගුරු බිම ආශ්‍රිතව ඊට අමතරව දියතලාවෙන් ප්‍රදේශවල කඳු ආශ්‍රිත නිම්නවල හෝටල් තැන් ආශ්‍රිතව සුළු වශයෙන් පීට් ස්ථානගත වෙලා තියෙනවා කියලා භූවිද්‍යාත්මකව හඳුනාගෙන තියෙනවා. දෙවෙනි එක තමයි තෝරියනයිට්. තෝරියනයිට් කියලා කියන්නේ ලංකාවේ මැණික් පතල් ආශ්‍රිත මැණික් තියෙන ප්‍රදේශවල සොයා ගන්නා ඛනිජ වර්ගයක් තෝරියනයිට්. සුළු වශයෙන් අපි අපනයනය කරන මුදල් හොයාගන්න ඛනිජයක් තමයි තෝරියනයිට්. අනිත් එක මොනොසයිට්. මොනොසයිට් කියන්නේ වෙරළ ආශ්‍රිත ඛනිජ වැලි නිදිවල තියෙන විශේෂිත වැලි වර්ගයක්. මොනොසයිට් ලංකාවේ වැඩිපුරම ගාල්ල දිස්ත්‍රික්කයේ ඉඳුරුව කයිකාවල ප්‍රදේශ ආශ්‍රිතව මේ මොනොසයිට් නිදි හඳුනාගෙන තියෙනවා. ඛනිජ වැලි කැණීම් කරනකොට විශේෂයෙන්ම කුල්මුඩේ වැනි ප්‍රදේශවලදී ඛනිජ වැලි ප්‍රභේදයක් විදිහට මොනොසයිට් ගොඩ දැමීම කරනවා. ඒවයි ව්‍යාප්තිය දැන් අපි සඳහන් කරේ ඒවයි ප්‍රයෝජන සඳහන් කරනවා නම් ඇත්තටම පීට් නිදිය වගේ දේවල් නම් ප්‍රයෝජනයට ගන්නේ නැහැ. ඒවා බොහෝ තව කාලයකදී තමයි ගල් ලංගුරු වලට පරිවර්තනය වෙන්නේ. මොනොසයිට් ඛනිජ වැලි ආශ්‍රිත ප්‍රයෝජන සඳහා යොදා ගන්නවා. ඛනිජ වැලි තෝරියනයිට්ත් ඒ වගේ තමයි මේවයි තියෙන විශේෂිත බල ශක්ති ගන්න ප්‍රයෝජනයේ හැටියට ප්‍රයෝජන ගොඩක් තියෙනවා. විකිරණශීලී ගුණයක් මේවයි තියෙන නිසා. නමුත් ලංකාවේ තියෙන ඛනිජ බල ශක්ති ඛනිජ ප්‍රමාණය අල්ප වීම තමයි ප්‍රධාන එකට සාධකය වෙන්නේ අපිට. ඊළඟට 15 වෙනි ප්‍රශ්නය. 15 වෙනි ප්‍රශ්නය අපි සාකච්ඡා කරාම අද වීඩියෝ එක නවත්තන්නත් පුළුවන්. 15 වෙනි ප්‍රශ්නය ශ්‍රී ලංකාවේ පවතින ඛනිජ වැලි වර්ග ව්‍යාප්තිය සහ ප්‍රයෝජන දක්වන්න කියලා. ලංකාවේ තියෙන වැලි වර්ග ගොඩක්. වැලි වර්ග ගොඩක් කියන්නේ ගංගා වැලි තියෙනවා. ගොඩනැගිලි ඉදිකිරීම කර්මාන්තයට ගන්නේ. වෙරළාශ්‍රිත මුහුදු වැලි තියෙනවා. ඊට අමතරව තියෙනවා ලංකාවේ සිලිකා වැලි තියෙනවා. සිලිකා වැලි වල වීදුරු නිෂ්පාදනය කරන සිලිකා වැලි තියෙනවා. එතකොට ඒවට නෙමෙයි මෙතනදී ඇත්තටම ප්‍රශ්නේ යොමු කරලා තියෙන ඛනිජ වැලි කියන එක. ඛනිජ වැලි කියන්නේ වෙරළාශ්‍රිතව තියෙන විශේෂිත ලෝහමය ගුණයක් සහිත වැලි වලට කියන ඛනිජ වැලි කියලා. ඛනිජ වැලි වල ව්‍යාප්තිය ගත්තොත් ඊශාන දිග නැගෙනහිර පැත්තට වෙන්න තමයි වැඩිපුර තියෙන්නේ. ඔය නිලා වැලි, කුච්ච වේලි, පුදාවයින් කට්ටු, පෝල් මුඩේ වැනි ප්‍රදේශවල තාම විශාල වශයෙන් තියෙනවා. නැගෙනහිර පැත්තේ තාරුගම්බේ, දකුණු පැත්තට ගත්තොත් උස්සන්ගොඩ, නිරත පැත්තට ගත්තොත් ඉඳුරුව කයිකාවල, බේරුවල වගේ ප්‍රදේශ, බටහිරට ගත්තොත් මෝදර, වයඹ පැත්තෙන් ගත්තොත් කුදිරමලය කියන වෙරළාශ්‍රිත ස්ථානවල මේ ඛනිජ වැලි ස්ථානගත වෙලා තියෙනවා. වර්ග ගොඩක් තියෙනවා. ඒ ප්‍රධාන වශයෙන්ම හැම කොතනින් ඛනිජ වැලි ගත්තත් මේ මිශ්‍රණය තුළ වැඩිම තියෙන ඉල්මනයිට් 70%ක් විතර. ඊට පස්සේ සෙසු ඛනිජ ටික තියෙනවා. මොනොසයිට්, රූටයිල්, තෝරියනයිට්, ඉසර්කෝන් ඔන්න විදිහට හඳුන්වන විවිධ වැලි වර්ග නිස්සාරණය කරගැනීමේ හැකියාවක් තියෙනවා. එතකොට මේ ලංකාවේ නම් ඛනිජ වැලි වලින් අපි ගන්න ප්‍රයෝජනය තමයි අතීතයේ සිටම අපි ඛනිජ වැලි අපනයනය කළ ඛනිජ අපනයන ආදායම තමයි අපි මේකෙන් ලබා ගන්න. 99ක් පමණ අපනයනය කරනවා, ශෝධනය කළා ඊට පස්සේ අපනයනය කරනවා. මේ සුවිශේෂ ප්‍රයෝජන තියෙනවා. ඒ ප්‍රයෝජන විදිහට ගත්තොත් මේ විශේෂයෙන් ඛනිජ වැලි වලින් ප්‍රධාන ප්‍රයෝජනය තමයි මේ ගුවන් යාන හදන්න ගන්න සැහැල්ලු ලෝහය වන ටයිටේනියම් නිෂ්පාදනය කරන්න මේක ගැනීම තමයි ලෝකේ තියෙන ලොකුම ඉල්ලුමට හේතුව. දෙවෙනි එක තමයි ওই පරිගණක තිරය, එහෙම නැත්නම් එක්ස්රේ තිරය, රූපවාහිනී තිරය වගේ දේවල් වල ඒ දීප්තිමත් දිලිසෙන සුළු බව සහ ඒවට වර්ණ ගැන්වීම වලදී පහසු වීම කටයුතු වල තමයි මේක වැඩි වශයෙන්ම මේ ඛනිජ වැලි වර්ගයේ යොදා ගැනීම සිදු කරන්නේ. ඉතින් අපි ප්‍රශ්න 15ක් කතා කරානේ. අපි ඉහාට තව වීඩියෝ එකකින් කතා කරමු. දැන් අදට මම හිතන්නේ ප්‍රමාණවත් වෙන හොඳට වීඩියෝ එක බලන්න, බලලා ඉවරලා පාඩම නිම කරගන්න බලන්න.